Hello guys, ඉතින් කොහමද ඔයාලට? දේශාන් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ unboxing වීඩියෝ එකක් නන් නෙවෙයි. ඉතින් අද අපි කතා කරන්නේ මොකක්ද කියලා වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් අද අපි කතා කරන්න අරන් ආයේ PC motherboard එක ගැන පොඩි විස්තරයක්. පොඩි මුදලකට PC එකක් හදන්න ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් දේ තමයි motherboard එක මොකක්ද කියන එක. ඉතින් එහෙම අඩුවටම PC එකක් හදන කෙනෙක්ට ගන්න තියෙන හොඳම සහ අඩුම motherboard එක තමයි G41 කියන motherboard එක. ඉතින් අපි දැන් G41 motherboard එක බලලා G41 motherboard එක ගැන විස්තරයක් කතා කරමු. එහෙනම් අපි දැන් ඒකට යමු. ඉතින් guys මේ තියෙන්නේ මම කියපු G41 motherboard එක. මෙහෙම තමයි මේ motherboard එක නම් තියෙන්නේ. ඉතින් මේක ගැන වැඩි විස්තරයක් මම ඔයාලට කැමරාව ලං කරලාම කතා කරන්න පටන් ගන්නම්. මෙහෙම කතා කරලා පේන්නේ නැති හින්දා. එහෙනම් අපි දැන් ඒක ගැන කැමරාව ලං කරලාම කතා කරන්න පටන් ගමු. ඉතින් ඔයාලට දැන් පැහැදිලිව මේ motherboard එක පේනවා ඇති ලස්සනට. මුලින්ම අපි කතා කරොත් මෙතන ගියාම අපේ processor එක set වෙන තැන processor එක set වෙනගෙන මෙතනට අපිට processor වර්ග 3යි use කරන්න පුළුවන්. ඒ processor තමයි Intel Dual Core, Intel Core 2, Intel Core 2 Quad කියන processor තුන එච්චරයි මෙතනට අපිට use කරන්න පුළුවන්. ඉතින් i3, i5, i7, i9 කියන processor නම් use කරන්න බෑ මේකට. එහෙම ඉතින් use කරනවා නම් ඔයාලට H61 කියන motherboard එකෙන් උඩට තමයි ගන්න වෙන්නේ. මේක අරන් වැඩක් නෑ ඔයාලට කීයටවත්. ඉතින් එහෙමම අපි මෙතනට ගියොත් මෙතන තියෙන අපේ graphic card එක set වෙන port එක. ඉතින් මෙතන graphic card ගැන කතා කරොත් මේ දැන් එන අලුත් මේවා නම් මේකට set වෙන්නේ නෑ. මේකට ඉතින් අර කලින් ආපුවා graphic card නම් set වෙනවා මේ ඉතින් I think මෙතන ගියොත් Wi-Fi card එකයි Bluetooth card එකයි set වෙන port දෙක මෙතනින් මෙහෙම බලා ගන්න පුළුවන්. එහෙමම මෙතනට આવත් මෙතන අපේ තියෙනවා RAM දෙක set වෙන port දෙක. මේක RAM එක update කරන්න පුළුවන් 8GB දක්වා විතරයි. 16GB ඒවන එච්චර දුරට යන්න බෑ. මේක ඉතින් 8 එකක් හෝ 4 දෙකක් ගහලා update කරන්න පුළුවන්. ඉතින් මෙතනට આવත් මේ විදිහට තියෙන අපේ අර power supply එකේ මූලික power cable ටික ඉන්නේ. ඒක set වෙන port එක මෙතනට plug වෙන්නේ මෙතනට. ආයෙ මෙතන CMOS battery ඒක set වෙන එක තියෙනවා. මේ port හතරෙන් මේ DVD එකයි hard එකයි set වෙන port ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙමම මේ පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන කැමරාව mic එක speaker ගන්න port තුනක් තියෙනවා. මෙතන අර router එක ගන්න RJ45 වෙනවා මම හිතන්නේ. ඒක ඒ port එක තියෙනවා. එතකොට මෙතන මේ USB port හතරක් තියෙනවා. මෙතන VGA card එකක් VGA cable එක ගන්න port එක තියෙනවා. මෙතන මේ අර මේ කලින් ඉස්සර mouse මේ keyboard වල ගන්න මේ port දෙකක් තියෙනවා. මේක පරණ board එකක් ඉන්න අලුත් board එක නම් මේ කොටස් බලා ගන්නත් බෑ දැන්. ඉතින් එච්චර තමයි මේ board එක ගැන කතා. මෙන්න මෙතන අපේ තව power cable එකක් අර power supply එකේ cable එකක් ගන්න එකක් තියෙනවා. එච්චර තමයි ඉතින් මේ නම් කතා කරන්න තියෙන්නේ. මෙතන මේ පොඩි මේ තීරු හතරක් වගේ තියෙන්නේ. මේක අර cooling fan එකේ wire මේ හතර set වෙන port එක. එච්චර තමයි ඉතින් board එක ගැන නම් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ board එක ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරා දැන් කලින් අපි. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න අමුතුනා වීඩියෝ පටන් ගන්නවා. මේක ඉතින් මුදල අපිට මේක ගන්නවන වැය ගාන කියන්න බැරි වුණා. ඇත්තට මේක පොඩි මුදලක් වෙන්නේ. මේ board එක රුපියල් 3000කටත් 2500කටත් යන මුදලක් වගේ වියදම් කරලා අපිට මේක මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් හොඳ motherboard එක ගන්න 7-8,000ක්වත් යන එක. ඉතින් මේක ගන්න විතර ගන්නක් නෙවෙයි රුපියල් 2500ක් 3000ක් විතර වෙන්නේ. එහෙම ඉතින් අරගෙන සම්පූර්ණ PC එකම හදනකොට ඉතින් රුපියල් 15000 20000 අතර මුදලක් තමයි වෙන්නේ. ඉතින් සාමාන්‍ය අපිට වැඩක් කරගන්න පුළුවන්. තව graphic card එකක් දානවා නම් එහෙම දාලා අපිට ඉතින් වීඩියෝ ටික edit කරගන්න game එකක් ගන්න සාමාන්‍ය ඉතින් පුළුවන් වැඩක් කරන්න මේ board එකක් දාලා. ඉතින් එච්චර තමයි ඉතින් අද කතා කරන්න තියෙන්නේ නම් මේ board එක ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ වැරදි තියෙනවා පාලින් කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැහැ මට ඉතින් ඉච්චරම එහෙම දන්නේ නැහැ board එක ගැන. මම හොයාගත්ත විස්තර ටිකක් තමයි ඔයාලටත් කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් channel එකට subscribe එකක් දාන්න, like එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු.